මොකද බං මේ ලෝකෙ පෙරළුණා වගේ කල්පනා කරන්නේ? නෑ බං මං JLPT එක්සෑම් එකයි ජපන් යන්න ඕන වෙන ස්කිල් ටෙස්ට් ඔක්කොම ලස්සනට පාස් වෙලා ඉන්නේ. ඒත් ඉතින් වැඩක් නෑනේ. තාම හරියට ජොබ් එකක් සෙට් කරගෙන ජපානයට පය ගහ ගන්න විදිහක් නෑ. උඹ මාර පොරක් නේ බං. හැමදාම ජපන් ජොබ් පෝටල් ඕපන් වෙලා තියෙන්නේ නැහැ. chance එක ආපු ගමන් කොහොම හරි පැන ගන්න බලපන්. දැන් ජපානයේ ෆුඩ් සර්විස් වලට එහෙම වේකන්සිස් නෑනේ. ඒ නිසා අනිත් ජොබ්ස් උනත් කොච්චර කල් තියෙද කියලා ෂුවර් කරන්න බෑ. 2028 වෙනකොට SSW නවත්තනවා කියලා කතාවකුත් තියෙනවා බං. මේක තමයි ඔබට ජපන් යනවා නම් හොඳම වෙලාව. ඒත් මං කොහෙන්ද බං විශ්වාසවන්ත විදිහට මේකට ඇප්ලයි කරන්නේ? ඒකට තමයි බං Take Off International එක තියෙන්නේ. දැන් ජපන් ජොබ් වේකන්සිස් ඕපන් වෙලා තියෙන්නේ. ඔබ වගේ ඔය එක්සෑම් සහ ස්කිල් ටෙස්ට් පාස් වෙලා ඉන්න අයට ඉක්මනින්ම ජපානයට යන්න මෙතනින් හැමදේම කරලා දෙනවා. එතකොට බං ඔය කිසිම විභාගයක් කරලා නැති ඒත් ජපන් යන්න ආසාවෙන් ඉන්න අයට ක්‍රමයක් නැද්ද? ඇයි නැත්තේ? ඔය කිසිම එක්සෑම් එකක් පාස් වෙලා නැති වුණත් Take Off International එකත් එක්ක එකතු වුණොත් ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම යටතේ ඔය හැම විභාගයකටම ඔයාලව මුල ඉඳන්ම සූදානම් කරවලා ජපානයට යවන්න සම්පූර්ණ වගකීම ඒගොල්ලෝ ගන්නවා. ඒ නිසා එක්සෑම්ස් පාස් අය වගේම ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම දැම්ම මේ නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න.